ලන්සුවකින් ඇරඹි ප්‍රේමය. තුන්වන කොටස. දික්කසාදයට එකඟ වී කාමරයෙන් එළියට පැමිණි රයන්ට දැනුනේ තමාගේ පපුව තුළ ලොකු හිස්තැනක් නිර්මාණය වී ඇති බවයි. ඔහු නිවසින් පිටතට පැමිණියේ පිස්සුවෙන් මෙනි. යා යුත්තේ කොහෙද කියාවත් ඔහුට අදහසක් නොවිය. මේ සියල්ල යථාර්ථයක් නොවි සිහිනයක් වන්නටයි ඔහු සිතුන් 100,000 වරක් ප්‍රාර්ථනා කළේය. හුරුපුරුදු තැරැඹුමක් වෙත යන්නට සිතා ගත්තේ ඒක තප්පරයකට හෝ මේ සියල්ල අමතක කරන්නට සිතාගෙනය. මුළු නගරයම නිශ්ශබ්දව පැවතියත් ඔහුගේ සිත තුළ තිබුණේ මහ කුණාටුවකි. ඔහු රාත්‍රිය පුරාම වීදිවල සැරිසැරුවේය. මත්පැන් පානය කළේ සිය වේදනාව මොහොතකට හෝ අමතක කිරීමටය. නමුත් රයන්ගේ හදවතේ වූ අසීමිත ආදරය සහ අනුත්තරාට අහිමි වූ නිදහස ගැන ඔහුට තිබූ දැඩි පසුතැවීම ඔහුව තව තවත් අසරණ කළේය. ඇයටම, ඇයගේම ජීවිතයට පවා වෛර කරන්නට පෙරඹෙන හේතුව තමා බව රයන්ට මහත් වේදනාවක් විය. ඔහු නැවත නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රිය පසු වූ පසුය. සාලයේ තිබූ ආලෝකය නිවා තිබුණි. සිහිමද ගතියෙන්ම කලිසම් සාක්කුවෙන් ඉවතට ගත් යතුරින් නිවසේ ප්‍රධාන දොර ඇර රයන් මත්පැන්වලින් පිරි දෑසින්, තමාටම පාලනයක් නැති සිරුරෙන් සාලය මැදට ඇද වැටුණේය. ඔහු තමාටම මුමුණා ගත්තේය. "ඒ අනුත්තරා, ඔයාට මාව තේරුම් ගන්න බැරි වුණේ. මම ඔයාට ආදරය කළේ මගේ මුළු හදවතින්මයි. මම කරපු එකම වරද ඔයාව මගේ කරගන්න හදපු එකද? ඕ මං වැරදි. මම හොඳ මිනිහෙක් නෙවෙයි. මම තිරිසනෙක් වගේ එදා ඔයාට වද දුන්නා. ඔයාට ඔයාවම එපා වෙන තරමට මම එදා හැසිරුණා. මම දන්නවා. මම වැරදි. ඒත් මට ඕනේ වුණේ ඒ වැරදි හදාගන්න. දෙවියන් පල්ලා මම ආයේ කිසිම දවසක ඔයා දිහා වැරදි චේතනාවක් බලලා නෑ අනුත්තරා." ඔහු අඩමින් සාලයේ තිබූ වීදුරු මේසය දෙසට අත දිගු කළේය. එකවරම ඔහු වීදුරු මේසයට වැරෙන් පහරක් ගැසුවේය. වීදුරු කුඩු මුළු සාලය පුරාම විසිරී ගියේය. ඔහුගේ අතේ තිබූ ගැඹුරු කැපුමකින් රුධිරය ගලා ආවේය. රුධිරය රතු පැහැයෙන් මිල අධික සුදු කාපට් එක මත ඉහිරී ගියේය. අතේ තිබූ ඒ දරාගත නොහැකි වේදනාවට වඩා ඔහුගේ හිතේ තිබූ වේදනාව අතිමහත් විය. ඔහු සොෆාව මත ඇද වැටී එහෙම්මම දෑස් පියාගත්තේය. රාත්‍රියේ සාලයේ විසිරී තිබූ වීදුරු කුඩු අතර රයන් වේදනාවෙන් ඇද වැටී සිටියේය. රයන් නිවසින් ගිය මොහොත සිට අනුත්තරා සිටියේ කල්පනා ලෝකයකයි. සාලෙන් ඇහුණු විශාල ශබ්දය අනුත්තරාගේ හිතේ පළවෙනි වතාවට රයන් ගැන බියක් ඇති කරන්නට සමත් විය. අනුත්තරා දුවගෙන විත් ඔහුගේ අතේ තිබූ ගැඹුරු තුවාලය දුටු විට ඇගේ සිත වෙවුලන්නට විය. ඇය ඉක්මනින්ම බෙහෙත් පෙට්ටිය ගෙන ඔහුගේ තුවාලයට ප්‍රතිකාර කරන්නට වූවාය. රයන්ගේ දෑස්වල තිබුණේ මත් බවක් සහ දරාගත නොහැකි වේදනාවක් පමණි. ඔහු ඉතා අමාරුවෙන් හිස ඔසවා ඇය දෙස බැලුවේය. "සිරියා නැන්දේ යන්න මෙතනින්. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අතට වඩා මගේ පපුව රිදෙන්නේ." දමා ළඟ සිටින්නේ අනුත්තරා බව නොදත් ඒ නිවසේ මෙහෙකාරියක් වූ සිරියාවති යැයි සිතා එසේ කිව්වේය. ඒත් ඒ සිටියේ අනුත්තරා බව දුටු සැනින්ම ඔහු වේගයෙන් නැගින්නට උත්සාහ කළද මලකඳක් සේ යළිත් සෝෆාව මතටම ඇද වැටුනේ ඔහු අතින් ඔහුගේ පාලනය ගිලිහිය. "මගේ ඔළුව පැලෙන්න තරම් කැක්කුමයි අනුත්තරා. ඔයා මෙතනින් යන්න අනුත්තරා. මේ හැමදේටම මුල මමම තනියම විඳවන්නම්." රයන්ගේ එම වචන අනුත්තරාගේ හදවත පසාරු කරගෙන ගියේය. ඔහුගේ හඬේ තිබූ ඒ අසරණකම ඇයට දරාගත නොහැකි විය. ඇය රයන්ගේ අතට මෘදුව බෙහෙත් දමා බැන්ඩේජ් එකක් දැම්මාය. ඉන්පසු ඇය සොෆාව මත වාඩි වී තම උකුල මත රයන්ගේ හිස තබාගෙන ඔහුගේ කෙස් කලඹ සෙමෙන් අතගාන්නට වූවාය. පසුගිය දින කිහිපයේ සිදු වූ සියල්ල අනුත්තරාගේ මනසේ චිත්‍රපටයක් මෙන් දිග හැරෙන්නට විය. රයන් තමා වෙනුවෙන් කොතරම් කැපවීද?
ඔහු රැකියාව පවා අතහැර තමාගේ හුස්ම ගැනීමේ වේගය පවා පරීක්ෂා කරමින් සිටියේයි. ඔහු තමාව දරුවෙක් මෙන් බලා කියාගත් ආකාරය, තමා ඔහුට අමානුෂික ලෙස බැන වදින සෑම මොහොකම වචනයකින්වත් හිත නිරිද්දා තව තවත් තමාට රැකවරණය දුන් ආකාරය, එදා ඔහු අතින් වුණ ඒ වරදය තමාගෙන් 100,000 වරයක් සමාව ඉල්ලූ ආකාරය ඇයට සිහිවිය. ඇය මරණය පැතූ සෑම මොහොතකම ඔහු ඇයව බේරා ගත්තේ ඒ තරම්ම ඇයට ආදරය කළ නිසාය. තමන්ගේම පියාගෙන්වත් මෙවැනි ආදරයක්, කරුණාවක් තමාට ලැබී තිබුණේ නැත. ඇය රයන්ට වෛර කළේ ඔහු තමාට බලහත්කාරකම් සිදු කළ නිසාම නොව. ඇයව සිර කළේ ඔහු යයි සිතාය. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු ඇයව ආරක්ෂා කරගත්තේය. රයන්ගේ අතින් වූ වැරැද්දට ඔහු ඒ තරමටම පසුතැවිලි වී ඇයට කොතරම් ආදරයෙන් සැලකුවේදැයි ඇයට වැටහුණි. අනුත්තරාගේ දෑස්වලින් කඳුළු වැල් රයන්ගේ මුහුණ මතට වැටුණේය. තමන් රයන්ගේ ආදරය තේරුම් ගන්නවා වෙනුවට ඔහුට කෙතරම් නරක ලෙස සැලකුවාදැයි සිතෙද්දී ඇය ලැජ්ජාවෙන් සහ පසුතැවිල්ලෙන් දැවී ගියාය. ඇය අන්තිම වතාවට රයන්ට තවත් එක අවස්ථාවක් දෙන්නට හිතාගත්තාය. වසුදින උදෑසන රයන්ට සියල්ල අමතක වී ගියාක් මෙන් ඔහු තමා පොරොන්දු වූ පරිදි නීතිඥවරයා හමුවීමට සූදානම් විය. අනුත්තරාද ඔහු සමග නීතිඥ කාර්යාලයට ගියාය. ඒ රයන්ගේ පෙරත්ත මතයි. රයන්ට අවශ්‍ය වූයේ අනුත්තරා බලාපොරොත්තු වෙන ඇගේ නිදහස ඇයට දීමටයි. රයන් නීතිඥවරයා සමග සියල්ල කතා කර අවසන් කළේය. ඒ මුළු වේලාවම අනුත්තරා තමාගේ තිරණය ගැන යලි යලිත් 100,000 වාරයක් කල්පනා කළාය. ඉතින් ඔය දෙන්නා මේ විවාහය අවසන් කරගන්නමද තීරණය කරලා තියෙන්නේ. මේ තීරණය ගැන දෙන්නම කැමතිද? දෙන්නාම කැමැත්තේ නම් මේ තීරණය ගන්නේ ප්‍රශ්නයක් නෑ. මිසිස් සිරිවර්ධනගේ තිරණය මිස්ටර් සිරිවර්ධනගේ තිරණයමයිනේ නේද? නීතිඥවරයා ඈ දෙස බලා ඇසීය. රයන් අනුත්තරා දෙස බැලුවේය. නමුත් අනුත්තරාගේ දෑස්වල තිබුණේ වෙනදා මෙන් වෛරයක් නොව, අමුතුම දීප්තියකි. ඇය හිස ඔසවා ස්ථිර හඬින් පැවසුවාය. නැහැ, මම මේ දික්කසාදයට අකමැතියි. බිඳීමට ආසන්න හඬකින් ඈ එකහෙලා කියා සිටියාය. රයන් පුදුමයෙන් ඇය දෙස බලා සිටියේය. නීතිඥවරයා පිටතට ගිය පසු රයන් ඇය දෙසට හැරි, අනුත්තරා, ඔයාට මොකද වුනේ? ඔයානේ මට මේ දේ කරන්න කියලා මේ තරම් බල කළේ. හේ එකපාරටම මේ වෙනස. බය වෙන්න එපා ඇත්ත කියන්න. අනුත්තරා රයන්ගේ දෑත්වලින් අල්ලාගත්තාය. ඇය රයන්ගේ පපුවේ හිස ගසා හඬා වැටෙමින්, රයන්, මම ඔයාට කොතරම් අසාධාරණයක් කළාද? මම ඔයාගේ ආදරේ තේරුම් ගන්න තරම් මෝඩ වුණා. මම ඔයාට ගොඩක් වරද කළා, මට සමාවෙන්න රයන්. මට ඔයාව නැති කරගන්න බැහැ. රයන්ගේ දෑස්වලින්ද කඳුළු ගලා ආවේය. ඔහු අනුත්තරාව තදින් තම පපුවට තුරුල් කරගත්තේය. එම තුරුළු කර ගැනීම තුළ වේදනාව, වෛරය සහ පීඩනය සදහටම අතුරුදන් වී ගියේය. ඔහු ඇගේ කම්බුල් සිප ගනිමින්, අනුත්තරා, ඔයා මට සමාව දෙන්න ඕනේ නැහැ. ඔයා මගේ ළඟ ඉන්නවා කියන එකම මට ලොකුම සතුටක්. මම ඔයාට ආදරෙයි. උන් දෙදෙනා එතැන් සිට නිවසට පැමිණියේ අලුත් බලාපොරොත්තු රාශියක් සමගිනි. රයන් පෙරට වඩා ආදරයෙන් අනුත්තරා දෙස බැලුවේය. අනුත්තරාද රයන්ගේ සෑම ක්‍රියාවක්ම ආදරයෙන් බාරගත්තාය. ඔවුන්ගේ නිවසේ වූ ඒ අඳුරු වාතාවරණය පහව ගොස් ආදරයේ ආලෝකය පිරී ගියේය. අනුත්තරා තමා තුළ වූ අඳුරු සිතුවිලි සදහටම අත්හැර දැමුවාය. රයන්ද තමාගේ වේදනාවන් සියල්ල අනුත්තරාගේ ආදරයෙන් සුව කරගත්තේය. දින ගෙවී යද්දී ඔවුන්ගේ ජීවිතය අතිශය සුන්දර විය. ඔවුන් දෙදෙනා තේරුම් ගත්තේ සැබෑ ආදරය යනු වචනවලට වඩා ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු දෙයක් බවයි. අනුත්තරා දැන් රයන්ට උදෑසන කෝපි සාදා දෙන්නේ ඉතා ආදරයෙනි.
රයන්ද දේශපාලන වැඩවලින් පවා නිදහස් වී තම බිරිඳ සමග කාලය ගත කිරීමට ප්‍රිය කළේය. ඔවුන්ගේ ජීවිතයේ අතීතය වූ ඒ කටුක මතකයන් දැන් ඔවුන්ට අමතක වී ගොස් තිබුණි. එක් සවස් යාමයක ඔවුන් දෙදෙනාම බැල්කනියේ වාඩි වී ඉර බැස යන දෙස බලා සිටියහ. අනුත්තරා රයන්ගේ උරහිස මත හිස තබාගෙන, රයන්, අතීතයේ දේවල් නිසා මම ඔයාට කොතරම් නම් වේදනාවක් දුන්නද? ඒත් ඔයා මාව අතහැරියේ නැහැ. ඔයා ඒ තරමටම මං වගේ කෙනෙක්ට ආදරේ කළේ. රයන් ඇගේ හිසකෙස් සෙමෙන් පිරිමදිමින්, ඒක් මං දන්නේ නෑ අනුත්තරා, එයා හඹුවක්. කොහෙදෝ ඉඳන් අහම්බයකින් වගේ ඔයා මගේ ජීවිතයට ආවේ. මං දන්නේ මෙච්චරයි. ආදරය කියන්නේ හදවතේ රිද්මයයි. මගේ හදවතේ රිද්මය ඔයා. ඔයා කොතරම් මට වෛර කළත්, මගේ හදවතේ ඔයා වෙනුවෙන් තිබුණේ එකම එක දෙයයි, ඒ තමයි අවංක ආදරය. ඒ ආදරය මාව ඔයාව දාලා යන්න දුන්නේ නැහැ. අනුත්තරා නැවතත් රයන්ගේ දෑත් සිපගත්තාය. ඇය තේරුම් ගත්තේ වෛරය යනු තාවකාලික දෙයක් බවත්, අවංක ආදරය යනු සදාකාලික බවත්ය. ඔවුන්ගේ කතාව දැන් ඉතාම සුන්දර අවසානයකට පැමිණ තිබුණි. තවදුරටත් අඳුරු කාමරයක් හෝ කඳුළු පිරුණු දින ඔවුන්ගේ ජීවිතය නොවිය. තිබුණේ සිනහව, ආදරය සහ එකිනෙකාට ඇති ගෞරවය පමණි. ජීවිතය ඔවුන්ට අලුත් ආරම්භයක් ලබා දී තිබුණි. ඔවුන් ඒ අවස්ථාව ඉතාමත් ප්‍රීතියෙන් බාරගත්හ. අනුත්තරා දැන් රයන්ගේ ජීවිතයේ මල් කැකුලක් මෙන් පිපී තිබුණි. ඔවුන්ගේ ආදරයේ අසිරිය ලෝකයටම පෙනෙන පරිදි ඔවුන් ජීවත් වූහ. සැබෑ ආදරය යනු පරිත්‍යාගය බවත්, අවසානයේදී සමාව දීම තුලින් ලැබෙන සතුට කොතරම් නම් උතුම්ද යන්නත් ඔවුන් දෙදෙනා ලෝකයටම කියා දුන්හ. ඔවුන්ගේ නිවසේ දැන් ඇසෙන්නේ හිනා හඬ සහ සතුට පමණි. රයන් සහ අනුත්තරා අද ඉතා සතුටින් එකම නිවසක, එකම සෙනෙහසකින් ජීවත් වෙති. ඔවුන්ගේ අතීතයේ වූ ඒ සියලු කඳුළු බිඳු අද ප්‍රීතියේ කඳුළු බවට පත්ව තිබුණි. ජීවිතය කෙතරම් ලස්සනදැයි ඔවුහු දෙදෙනාම දිනපතාම අත්විඳිති. ආදරයෙන් පිරුණු ඔවුන්ගේ ජීවන ගමන තවදුරටත් මල් පෙති මතින් ගලා යයි. ඔවුන්ගේ සැබෑ ආදරය අවසානයේ දිනා ගත්තේ සියලුම වෛරයන් සහ බාධකයන්ය. විඩියෝ එකට කමෙන්ට් කරලා ලයික් කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.